හිතන්න ශ්‍රී ලංකාවේ අපේම පුරාණ නටබුන් අතරේ කිසිම පැහැදිලි කිරීමක් කරන්න බැරි අතිශය අద్భుත කැටයමක් හැංගිලා තියෙනවා. ඉතින් මේක ඉතිහාසඥයන් විතරක් නෙමෙයි ලෝකෙ වටේන්න අභිරහස් වෙන හැම කෙනාගේම ඔළුව අවුල් කරපු දෙයක්. ඇත්තටම අපේම පෞරාණික උද්‍යානයක තාරකා ලෝකෙට යන දුරටුවක් තියෙන්න පුළුවන්ද? අද අපි හාරලා බලන්න යන්නේ මේ කියන අద్భుත කැටයම පිටිපස්සේ තියෙන කතාව. ඒක ඇතුලේ හැංගිලා තියෙනවා කියන රහස් ගැන. හරි. අපි දැන් යන්නේ අනුරාධපුරයට. එහි තියෙනවා රන්මසු උයන කියලා පුරාණ රජ උයනක්. අන්න එතන විශාල ගල් පර්වතයක මීටර් 1.8ක් විතර ලොකු වටකුරු අමුතුම කැටයමක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ මේ අභිරහස ගැන තමයි. මේකට කියන්නේ සක්වල චක්‍රය කියලා. ඒ කියන්නේ විශ්ව චක්‍රය. නම ඇහුවම තේරෙනවනේ මේක නිකන් දෙයක් නෙවෙයි කියලා. විශ්වය අභ්‍යවකාශය වගේ ලොකු සංකල්පයක් ගැන තමයි මේ නමෙන් මිංගි කරන්නේ. සමහර වෙලාවට මේක ලස්සනට තියෙන්න කරපු දෙයක් නෙවෙයි කියන්න පළවෙනි ඉංගිය මේ නම වෙන්නත් පුළුවන්. බලන්නකෝ අනුරාධපුරය කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක්. පුරාණ බෞද්ධ සංස්කෘතියේ හදවත වගේ. ඒ කාලේ ගැන කොච්චරනම් සවිස්තරාත්මක ඓතිහාසික වාර්තා සෙල්ලිපි තියෙනවද? ඒත් පුදුමම දේ තමයි මේ තරම් සුවිශේෂ කැටයමක් ගැන එකම එක වචනයක්වත් කිසිම පොතක සෙල්ලිපියක අඩුම තරමින් ජන ප්‍රවාදයකවත් සඳහන් වෙලා නැහැ. ඒක හරිම අමුතුයි නේද? හොඳයි. දැන් තමයි අපි වැඩේ තවත් ගැඹුරට යන්නේ. මේ කැටයම ගැන තියෙන ආందోලනාත්මකම මතය දිහාට හැරෙමු. සමහරව නම් කියන්නේ මේක නිකන් කලා නිර්මාණයක් නෙවෙයි. මේක කෙලින්ම සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකෙන් ගත්ත වගේ දෙයක් කියලා. ඒ පළාත්වල මිනිස්සු අදට විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේක මේ තාරක ద్వාරය හරහා විශ්වයේ වෙනත් තැන්වලට ගමන් කරන්න පුළුවන් කියන එක. හිතා ගන්න පුළුවන්ද පරම්පරාවෙන් පරම්පරාවට එන කතාවක් මේක? මේක ඇත්තටම ස්ටාර්ගේට් එකක්ද? එහෙම දෙයක් ඇත්තටම වෙන්න පුළුවන්ද? හරි දැන් බලන්න මේ අභිරහස තවත් කොච්චර ගැඹුරු වෙනවද කියලා. මේ කැටයමට කෙලින්ම මූණෙලා ගලෙන්ම කපපු පුටු 4ක් තියෙනවා. හරියටම කැටයම දිහා බලාගෙන ඉන්න පුළුවන් විදිහට. ඉතින් ප්‍රශ්නේ මේකයි. මේ පුටු 4 මොකටද? නිකන් බලන් ඉන්න හදපු තැනක්ද? එහෙමත් නැත්නම් මේ ద్వාරය ක්‍රියාත්මක කරන පාලක මැදිරියක්. එහෙම නැත්නම් කන්ට්‍රෝල් පැනල් එකක් වගේ දෙයක්ද? හොඳයි. අපි තව ටිකක් මේ අභිරහස හාරලා බලමු. මේ වගේ ඇදහ ගන්නත් බැරි කතාවකට මේ ස්ටාර්ගේට් න්‍යායයට මොන වගේ සාක්ෂිද තියෙන්නේ? අපි දැන් එකිනෙක ඒ ඉංගි පස්සේ පන්නලා බලමු. දෙවෙනි කරුණ. මේක තමයි ඇඟ කිලිපොලා යනම කාරණය. පරීක්ෂකයෝ හොයාගෙන තියෙනවා මේ ගල් පර්වතයෙන් පැහැදිලි කරන්න බැරි අමුතු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් එළියට එනවා කියලා. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. සමහර වාර්තා කියන විදිහට සාමාන්‍ය EMF මීටරයක උඩරිම අගියත් පහු කරලා යන, ඒ කියන්නේ off the charts යන ප්‍රබල ශක්තියක් මේකෙන් නිකුත් වෙනවා. මේ කල ඇතුලේ මොකක්ද වෙන්නේ? තුන්වෙනි කරුණ. සක්වල චක්‍රය තනි වෙලා නැහැ. ඒකේ තියෙන සංකේත ලෝකේ වටේ තියෙන ස්ටාර්ගේට් වෙන්න පුළුවන් කියලා සැක කරන තවත් තැනෙකට පුදුම විදිහට සමානයි. මේකෙන් හිතන්නේ සමහර විට මේක නිකන් ලංකාවට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි ලෝකෙ පුරාම පැතිරිලා තිබුණ පුරාණ තාක්ෂණික ජාලයක එක කොටසක් වෙන්න පුළුවන් කියලයි. ඔව් දැන් මේ සටහන දිහා පොඩ්ඩක් බලන්න. ශ්‍රී ලංකාවේ සක්වල චක්‍රය, ඊජිප්තුවේ අබු ගුරාබ්, පේරුවල හයුම් මාර්කා මේ තුනේම පොදු දෙයක් දකින්න පුරුවා. ඒ තමයි මේ හැම එකක්ම වතුර ළඟ තියෙන්නේ. ඉතින් සමහර අය කියනවා මේක නිකන් සිද්ධියක් නෙවෙයි. සමහර විට ජලය පාවිච්චි කරලා රත්තරන් වගේ දේවල් නිස්සාරණය කරන ක්‍රියාවලියකට මේව සම්බන්ධ ඇති කියලා. තව දෙයක් මේ සංකේත දිහා බලන්න අපේ වර්තමාන තාක්ෂණයත් එක්ක තියෙන සමානකම හරිම පුදුමයි. ඉන්ඩක්ෂන් කොයිල්ස් වගේ, ඉස්කුරූපු වගේ, සමහර විට රීසෙට් බටන් එකක් වගේ පේන දේවලුත් මේකේ තියෙනවා. ඉතින් මේක දැක්කම හිතෙනවා මේක කලා නිර්මාණයක්මද නැත්නම් මොකක් හරි යන්ත්‍රයක, එහෙමත් නැත්නම් උපකරණයක බ්ලූප්‍රින්ට් එකක්, එහෙමත් නැත්නම් සැලැස්මක් වෙන්න බැරිද? හරි. දැන් ඔය ස්ටාර්ගේට් කතාව පැත්තකින් තියමු. හැම ආందోලනාත්මක කතාවකටම විරුද්ධ පැත්තක් තියෙනෝනේ. ඒ නිසා දැන් අපි බලමු විද්වතුන්, ඒ කියන්නේ පුරාවිද්‍යාඥයෝයි ඉතිහාසඥයෝයි මේ ගැන මොකද්ද කියන්නේ කියලා. එයාලගේ පැත්තෙන් තියෙන මතයත් අපි අහලා බලමු. හොඳයි. එයාලගේ අදහස තේරුම් ගන්න පොඩ්ඩක් අනුරාධපුර යුගය ගැන මතක් කරගන්න එක වැදගත්. මේ කාලරාමුවෙන් පේනවා ඒ කාලේ සිද්ධ වෙච්ච ප්‍රධාන දේවල් මොනවද කියලා. මෙන්න මේකයි පර්යේෂකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. බලන්නකෝ එක පැත්තකින් අනුරාධපුර රාජධානිය ගැන හැම විස්තරයක්ම ලියවිලා තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් මේ සක්වල චක්‍රය ගැන එක වචනයක්වත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන සංකේත. ඒ කාලේ හදපු නෙළුම් මල්, හංසිය වගේ වෙන කිසිම කැටයමකට ගැලපෙන්නෙත් නැහැ. ඒක හරියට වෙනම ලෝකෙකින් ගෙනත් තිබ්බා වගේ. කිසිම සම්බන්ධයක් නැති දෙයක්. ඉතින්
ස්ටාර්ගේට් එකක් නෙවෙයි නම මේක මොකක්ද? විද්වතුන්ගේ අදහස් කිහිපයක් තියෙනවා. HCP Bell ඒ කියන්නේ මේක මුලින්ම අධ්‍යයනය කරපු පුරාවිද්‍යාඥයෙක් මේක බුදුදහමේන විදිහට විශ්වය ගැන හදතු සටහනක් කියලා. තවත් අය කියනවා මේක ලෝක සිතියමක්. ඒ කාලේ හදපු පරණම එකක් වෙන්න පුළුවන් කියලා. අලුත් නතයකුත් තියෙනවා මේක රුවන්වැලි සෑය වගේ ලොකු දා ගැබ් හදන්න පාවිච්චි කරපු තාක්ෂණික සැලැස්මක් කියලා. ඇත්තටම රාවණ රජුරුවන්ගේ කතාවලටත් මේක සම්බන්ධ කරගෙන ඉන්නවා. හොඳයි. දැන් අපි මේ හැමදේම එකට අරගෙන බලමු. එක පැත්තකින් තියනවා ආందోලනාත්මක මත, අනිත් පැත්තෙන් ඒවට හරියටම සාක්ෂි නැහැ. ඉතින් අපි ආයෙත් මුලටම ඇවිත් ප්‍රධාන ප්‍රශ්නේ තාම විසඳලා නැහැ. ලොකුම අභියෝගය තමයි මේක කවදා කවුරු මොකට කිරුවද කියලා කියන්නේ කිසිම සාක්ෂියක් නැති එක. ඉතිහාස පොත්වල එක වචනයක්වත් නැති නිසා මේකේ ඇත්ත වයස ඇත්ත අරමුණ හරියටම කියන්න බෑ. අනේ හිගාස නිසා තමයි මේ වගේ විවිධාකාර මතවලට ඉඩ ලැබිලා තියෙන්නේ. එහෙනම් අන්තිමට අපි අහන්න ඕනේ ප්‍රශ්නේ මේකයි. සක්වල චක්‍රය කියන්නේ ඇත්තටම මොකක්ද? වෙන ලෝකයකට යන දොරටුවක්ද? විශ්වයේම ඇඳපු සිතියමක්ද? එහෙමත් නැත්නම් අපි අමතක වෙලා ගිය දියුණු තාක්ෂණයක ඉතිරි වෙච්ච අන්තිම සාක්ෂියද? සමහර වෙලාවට මේ ඔක්කොම වැරදි ඇතේ. මේක නිකම්ම අමුතු ලස්සන කලා නිර්මාණයක් විතරක්ද? ඇත්තටම උත්තරේ මොකක් වුණත් සක්වල චක්‍රයේ එක දෙයක් නම් කරනවා. ඒ තමයි අපි අපේ අතීතය ගැන දන්නවා කියලා හිතන් ඉන්න දේවල් ගැන ආයිමත් සැරයක් හිතන්න පොළඹවන එක. ඉතින් මේක අමතක වෙච්ච තාක්ෂණයක්ද පුරාණ සිතියමක්ද නැත්නම් අපිට කවදාවත් විසඳන්න බැරි කාලය විසින්ම හංගපු ප්‍රහේලිකාවක්ද? පුරාණ පිටසක්වල ජීවීන් ගැන විශ්වාසයක් තියෙනවද නැද්ද? මේ ගැන මොකද්ද හිතෙන්නේ කියලා කල්පනා කරලා බලන්න.